අනුයාත සංඛ්‍යා දාසයක් භාවිතා කරමින් සංඛ්‍යා ජාලයක් සම්පූර්ණ කරන ආකාරය බලමු. මේ වගේ ගාණක් තුන්වෙනි ස්ථානාධිපති තරඟ විභාගය සඳහා ඇවිල්ලා තිබුණා. ඒකේ තිබ්බේ 1 ඉඳන් 16 දක්වා අනුයාත ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යා ජාලය සම්පූර්ණ කරන්න. මේ ගාණේ තියෙන්නේ 50 සිට 65 දක්වා අනුයාත ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යා ජාලය සම්පූර්ණ කරන්න. මේකේ සමහර සංඛ්‍යා අපිට දීලා තියෙනවා. මේ A B C D E F G කියන අගයන් ටික තමයි හොයන්න තියෙන්නේ. ඒ තැන් වල එන සංඛ්‍යා ටික. තව කොන්දේසි තුනක් තියෙනවා. එක් ඉලක්කමක් යෙදිය හැකි එක්වරක් පමණයි. ඒ කියන්නේ 50 සිට 65 දක්වා සංඛ්‍යාවලින් එක් ඉලක්කමක් භාවිතා වෙන්නේ එකපාරයි. අනුයාත සංඛ්‍යා 16ක් භාවිතා වෙන්නේ සිරස් හා තිරස් අතට එකතු වුණු සමාන වෙනවා කියලා. ඒ කියන්නේ මේ පේලි තීරු එකතුව එක සමානයි කියන එක. මේ වගේ ගානක් හදන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ උඩ තියෙන විදිහට 4යි 4 කොටුවක් ගහගෙන පිළිවෙලට 50 51 52 53 මේ ලියලා තියෙන විදිහට ලියා ගන්න. ඒ කියන්නේ 50 ඉඳන් 65 දක්වා පිළිවෙලට 4යි 4 කොටුවක ලියා ගන්නවා. ඊට පස්සේ මේකේ මේ සමචතුරස්‍රයක් තියෙන්නේ. ඒකේ විකර්ණ දෙක යා කර ගන්න ඕනේ. මේකේ පිළිවෙලට ලියාගත්ත එකේ මේ සමචතුරස්‍රය විකර්ණ දෙක යා කර ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ රේඛා දෙකට කැපිච්ච නැති ඉලක්කම් ටිකක් තියෙනවා. එතකොට මේ අපිට සම්පූර්ණ කරගන්න තියෙන කොටුවේ ඒ කැපිච්ච නැති ඉලක්කම් ඒ තියෙන තැන මේ තියෙන ස්ථානෙම ලියා ගන්න. 51 තියෙන තැනම 51 ලියන්න. එතකොට මෙතනට 51 ඒ තියෙන තැනට එන්නේ. 52 මෙතනට එන්නේ. 57 61ත් ඒ විදිහටම ඒ තියෙන ස්ථානවලම 63යි 64යිත් ඒ තියෙන ස්ථානවලම 54යි 58යිත් ඒ තියෙන ස්ථානවලටම භාවිතා කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ රේඛා දෙකට කැපිච්ච ඉලක්කම් තියෙනවා. ඒ ඉලක්කම් හැම එකක්ම මාරු වෙන්න ඕනේ. දැන් මේ රේඛාවට කැපිලා තියෙනවා 53 56 59 62. මේ රේඛාවේ 62යි 53යි මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ 62 තියෙන තැනට 53 එන්න ඕනේ. 53 තියෙන තැනට 62 එන්න ඕනේ. මේකේ මේ 53 මාරු වෙලා තියෙනවා. ඒත් 62 F කියන ස්ථානෙට අපි ඒක දා ගන්න ඕනේ. 62යි ඊට පස්සේ ඒ විදිහටම මේකේ 50යි 65යි මේ අනිත් රේඛාවෙත් මුළු දෙකේ තියෙන සංඛ්‍යා දෙක 50යි 65යිත් මාරු වෙන්න ඕනේ. 65 මෙතනට එන්න ඕනේ. 50 එන්න ඕනේ G තියෙන තැනට. ඊට පස්සේ ඔයාලට පේනවා මේ මැද කොටු හතර එතකොට ඉතිරි වෙලා තියෙනවා. ඒකෙත් මේ 50 55 60 65 කියන එකේ මැද සංඛ්‍යා දෙක කියන්නේ 55යි 60යි මාරු වෙන්න ඕනේ. මෙතනට එනවා 60 55 එන්න ඕනේ මෙතනට. ඒ විදිහටම මේ අනිත් රේඛාවෙත් 53 56 59 62 කියන රේඛාවෙත් මැද ඉලක්කම් දෙක කැපිලා තියෙන ඉලක්කම් දෙක 59 56 මාරු වෙන්න ඕනේ. මෙතනට 56 එන්න ඕනේ. මෙතනට 59 එන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ සංඛ්‍යා ජාලය සම්පූර්ණ කරගන්නේ. එතකොට මේකේ මේ අතට එකතු කරත් පල්ලෙහාට එකතු කරත් එකම සංඛ්‍යාවක් තමයි එන්නේ. මේක එකතු කරාම එන්නේ අගේ එන්නේ 230ක්. ඒ කියන්නේ 65 51 52 62 එකතු කරත් 230යි. මේ විදිහ පල්ලෙහාට 52 59 55 54 එකතු කරත් 230යි. 65 54 58 53 එකතු කරත් 230යි. මේ වගේ ගහනක් සම්පූර්ණ කරන්න යන්න කලින් අපිට සූත්‍රයකින් අපිට ඒන එකතුව හොයාගෙන යන්න පුළුවන් කලින්. ඒ කොහොමද කියලා බලමු. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා. පේලි තීරු එකතුව ගන්නේ මුල් පදයට එකතු කරන අග පදය ඊට පස්සේ ඒක දෙකෙන් බෙදලා ජාලයෙන් ගුණ කරනවා. ජාලය කියන්නේ අපි දැන් 4යි 4 ජාලයක්නේ සම්පූර්ණ කරේ. ඒකට 4යි. මුල් පදය කියන්නේ අපි 50 ඉඳන් 65 වෙනකන් අනුයාත සංඛ්‍යා ටික ගත්තේ. මුල් පදය 50, අග පදය 65. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ජාලයෙන් ගුණ කරන්න. එතකොට එන්නේ අපිට 230. එතකොට මේ හරහාට එකතු කරත් පහළට එකතු කරත් අපිට එන්නේ 230. එතකොට අපිට මේකේ නිගානේ උත්තර වලට ආවේ A වලට 51ක් ආවා. B වලට 60ක් ආවා. C වලට 59ක්
D වලට 56ක් E 55යි F වලට 62යි G වලට 50යි. මේ විදිහට තමයි මේ ගණන් හදන්නේ. මේකෙදි අනිවාර්ය සංඛ්‍යා කිව්වම ඔයාලට 1 ඉඳන් 16 වෙනකන් සංඛ්‍යා ටික ගන්නත් පුළුවන්. නැත්නම් 40 ඉඳන් 55 වෙනකන් සංඛ්‍යා ටික ගන්න පුළුවන්. නැත්නම් 55 ඉඳන් 65 වෙනකන් අනිවාර්ය සංඛ්‍යා 16 ගන්නත් පුළුවන්. මම අනිවාර්ය සංඛ්‍යා 16ක් භාවිතා කරලා සංඛ්‍යා ජාලයක් සම්පූර්ණ කරගන්නේ මේ විදිහට. අපි තව සංඛ්‍යා ත්‍රිකෝණයක ගානක් හදමු. මෙන්න මේ විදිහේ ගානක්. මේ ගාණි කියන්නේ බිංදුවේ සිට 8 දක්වා අනිවාර්ය ඉලක්කම් භාවිතා කරන්න කියලා තියෙනවා. එක් ඉලක්කමක් යෙදිය හැක්කේ එක්වරක් පමණයි. ඒ කියන්නේ එක් ඉලක්කමක් එකපාරයි මේ ජාලය තුළ භාවිතා වෙන්නේ. ඒ වගේම සිරස් හා තිරස් අතර එකතුව සමාන වෙනවා. ඒ කියන්නේ මේ පාදවල එකතුව දැන් බිංදුව A6 E එන එකතුව 13 වෙන්න ඕනේ. ED 7C ඒ ටික එකතු වුනහම 13 වෙන්න ඕනේ. බිංදුව 8 BC එකතු වුනහම 13 වෙන්න ඕනේ. මේ පාදවල තියෙන සංඛ්‍යා එකතු කරපුවාම හැම පැත්තටම 13ක් එන්න ඕනේ කියලා කියන්නේ. අපි බලමු මේ වගේ ගණනක් කොහොමද හදන්නේ කියලා. මේකෙන්දි මේ තියෙන පිළිවෙලට ඉස්සෙල්ලාම මේ මුළු තුන සම්පූර්ණ කරගන්නවා. මෙතනට බිංදුව එනවා. මෙතනින් පටන් ගන්න. 1 එනවා C තියෙන තැනට. 2 එනවා E තියෙන තැනට. ඊට පස්සේ ආයේ E වලින් නැවතිලා ඊට එහා පැත්තට 3 එනවා. ඊට පස්සේ අපි ඊළඟට කලින් පුරගත්ත එකට එහා පැත්තට 4 එනවා. ඊට පස්සේ අපිට බිංදුව සම්පූර්ණ නැතිනේ ඒකට එහා පැත්තට 5 එනවා. ඊට පස්සේ එතනින් නැවතිලා ආය 6 මෙතනට එනවා 7 මෙතනට එනවා 8 මෙතන එනවා. එතකොට මේකේ මේ තීරු එකතු කරත් 13යි මේක එකතු කරත් 13යි මේක එකතු කරත් 13යි. මේක සම්පූර්ණ කරද්දී අර කිව්වා වගේ බිංදුව 1 2 ඊට පස්සේ දෙකෙන් නැවතිලා ආය 3 4 5 ඊට පස්සේ 5න් නැවතිලා ආය 6 7 8 ඒ වගේ රටාවකට යන්නේ. මේ විදිහට තමයි මේ ගණන.